Hi boy. සුබ සන්ධ්‍යාවක්. ඉතා විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්න තමයි මම හදිස්සියෙම ඇත්තටම මේ වීඩියෝ එක කරුවේ. මොකද නැවතත් එන්න ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් බහුතරයක් නැවතත් මූල්‍ය ආයතන සහ සීසර්ලත් එක්ක එකතු වෙලා මේ රටේ අහිංසක ජනතාවගේ වාහන කොල්ල කන්න කටයුතු කරනවා. අද දිනේදීත් මාරවිල පොලිසියේ නිලධාරියෙක් ගෙදරකට ගිහිල්ලා බලහත්කාරයෙන් Honda ස්කූටි වර්ගයේ මෝටර් සයිකලයක් බලහත්කාරයෙන් අරගෙන අවිලා තිබුණා. මම මේ පිළිබඳව මාරවිල ස්ථානාධිපතිවරයා දැනුවත් කරා. තාවෙන්තුරු දැන් ඒකේ ස්ථානාධිපතිවරු විමර්ශනයක් පටන්ගෙන තිනවා කවුද මේ ගිහිල්ලා අරන් ආපු පොලිස් නිලධාරියා කියන එක. එතකොට මේ වෙද්දී පොලිස්පතිවරයා අසමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් පොලිස්පතිවරයාගේ පාලනයෙන් ගිලිහිලායි කියලා මං ඊටම වක්කීමෙන් කියන ඕනම් පොලිස්පතිවරයාට මම අභියෝගයක් කරනවා. පොලිස්පතිවරයාට අවස්ථා 3-4කදී මං දැන් ගිහිල්ලා කිව්වා මේ රටේ අහිංසක මිනිසුන්ගේ මේ වාහන කොල්ල කන එක පොලිස් නිලධාරීන් එක්ක මේ වාහන කොල්ල කන එක නවත්තන්න කියලා. හැබැයි එතුමා මේක දැන් මුලින් නම් එතුමා පොඩ්ඩක් ඕනෑකමින් ඇහුවා. හැබැයි ඊට පස්සේ ටික නිකන් පොලිස්පතිවරයා නිකන් මේක නිකන් මේ ඕනෑකමින් මේක මොකක් හෝ බලපෑමකට මේක ඉවත දැම්මදෝ කියන බරපතල සැකය මට ඇති වුණා. මං අන්තිම අවස්ථාවේ පොලිස්පතිවරයා මුණ ගැහුණට පස්සේ හැබැයි මම පොලිස්පතිවරයාට කියනවා 2026 ජනවාරි කියන්නේ අනිවාර්යයෙන්ම පොලිස් මූලස්ථාන ඉස්සරහට මේ රටේ ජනතාව මම 500ක් විතර ගේනවා. අන්න එදාට ඔබතුමා උත්තර දෙන්න බලාගෙන ඉන්න. බොහොම පැහැදිලිව මම කියන්නේ මම මේක දැන් ඔහුගේ WhatsApp එකටත් යොමු කරා පොලිස්පතිවරයාගේ මැසේජ් එකක්. දිගින් දිගටම දැන් පහුගිය දවස්වල වටවල ප්‍රදේශයේ වාහනයක් කොල්ල කෑවා. මං අසනීප තත්ත්වෙන් ඉඳලා ඒ ව්‍යාපාරිකයා වෙනුවෙන් මම වටවල පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දාලා ආවේ. එතකොට ගිනිගත්තේනේ පොලිසියට සීසර්ලා අල්ලස් කියලා. හරි. ගිනිගත්තේනේ පොලිසියට ලක්ෂ 3මාරක බඩු අරන් දීලා දෙනවා සීසර්ලා. OIC විතානගේට. OIC විතානගේ මට බොරුවට පහුගිය දවස්වල 60 පොලිසියේ 60 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා තිනවා. ඒක දැන් 3 වෙනි මාසෙට නඩුව කල් ගියා. එතකොට ගිනිගත්තේනේ OICට ලක්ෂ 3මාරක් කොහමද හම්බුනේ සීසර්ලාගෙන්? මොන හේතුවකටද පොලිස් දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය පොලිසියකට අවශ්‍ය සියලුම බඩු ඒ අවශ්‍ය ආම්පන්න සහ ඒ වියදම් ලබා දෙනවා. එතකොට එහෙම තීද්දී ගිනිගත්තේන OIC විතානගේ ලක්ෂ 3මාරක මොන පදනමකින්ද සීසර්ලාගෙන් බඩු ගත්තේ? එතකොට ඒ සීසර්ම තමයි කියන්නේ ගිනිගත්තේන පොලිසිය ඇතුළේදී මං තොට හෙන ගහනවා කියලා පොලිස් නිලධාරියෙකුට බලපෑම් කරනවා. එතකොට ලක්ෂ 3මාරක බඩු දීලා තිනවා මේ කියන ගිනිගත්තේන පොලිසියට. මෙන්න මේක තමයි අද ශ්‍රී ලංකා පොලිසියේ තත්ත්වය. හරිද? එතකොට පොලිස්පතිවරයාට මම පැහැදිලිව කියන්න ඕන මේ විදිහට කටයුතු කරවතින් දේශබන්දු තෙන්නකෝන්ට වුණා එකේ අනිත් එක තමයි පියන්ත වීරසූරියට වෙන්නේ. හරිද? එතකොට පියන්ත වීරසූරියත් මේ ආකාරනම් කටයුතු කරන්නේ තමන්ගේ පාලනයෙන් ශ්‍රී ලංකා පොලිසිය ගිලහිලා තින්නම්. හරිද? එතකොට ප්‍රියන්ත වීරසූරියටත් වෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට උනා එකේ අනිත් එක. හරිද? දේශපාලන
පක්ෂවල අධිකාරියට යටත් වෙලා මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය නොතකා කටයුතු කරොත් වෙන්නේ අන්න ඒ ටික. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා පොලිසිය තමයි මූල්‍ය ආයතන වලත් එක්ක එකතු වෙලා මූල්‍ය ආයතන වලින් සන්තෝෂම් අරගෙන එන්න හරි ඕකේ. හරියන්නේ. ඔෆිස් එකේ. හරිද? මූල්‍ය ආයතන වලින් සන්තෝෂම් අරගෙන සීසර්ලා වෙනුවට දැන් වාහන කොල්ල කන්නේ ශ්‍රී ලංකා පොලිසිය නිලධාරී. එතකොට පොලිස්පතිවරයා අසමත් වෙලා තිනවා මේක නවත්තන්න. එතකොට අපි ගිහිල්ලා අවස්ථා 4කදී මම ප්‍රියන්ත වීරසූරිය මහත්මයා හම්බෙලා තිනවා මේ පිළිබඳව මම ඊට කලින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා සමග ගහපු චක්‍රලේඛ කියලා පෙන්නලා දීලා තිනවා. පනත කියවා තේරුම් අරගෙන දීලා තිනවා. එතකොට පොලිස්පතිවරයාට කිසිම අයිතියක් නැහැ. සීසර්ලා අරන් එන සීසින්නෝඩ එක ශ්‍රී ලංකා පොලිසිය පොතේ අලවන්න. හරිද? ඒ පිළිබඳව අපි සංගමයක් හැටියට අනිවාර්යයෙන්ම නන්දලාල් වීරසිංහට විරුද්ධව ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිවරයාට විරුද්ධව අපි උත්තරීතර අධිකරණයට යනවා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ජනවාරියේ. අපි යන්න එතකොට බලමු උත්තරීතර අධිකරණය මේ රටේ ජනතාවගේ පැත්ත අරගෙන හරි තීන්දුව තීරණයක් දෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් අධිකරණ පිළිබඳව හැමදාම තිබුණා. අපිට තියෙන එකම පිළිර තමයි උත්තරීතර අධිකරණය. හරිද? එතකොට මේ රටේ මේ ලීසින් මාපියාව කියන්නේ මේ රටේ තිබෙන විශාලතම මාපියාවක්. එතකොට ජනාධිපතිත් ඉන්නේ මාපියාකාරයෝ ගොඩක්ුවේ, පොලිස්පති ඉන්නෙත් උන්ගේ ගොඩක්ුවේ, මහ බැංකුව අධිපති ඉන්නෙත් උන්ගේ ගොඩක්ුවේ, උන්ගේ සල්ලි වලට යටත් වෙලා. එතකොට මේ රටේ ජනතාවට අබම සරණයි. හරි? එතකොට ඔය කියන අංක 1 කෝටිපතියයි අංක 2 කෝටිපතියයි දෙන්න දෙපැත්තේ ඉඳගෙන මේම දෙපැත්තට ආණ්ඩුවට මම භාගයක් දෙනවා මම භාගයක් දෙනවා. හරි. ඇමති මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයට සන්තෝෂම් ටික දුන්නා. හරි. පොලිසියේ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන්ට සන්තෝෂම් ටික දුන්නා. නන්දලාල්ගේ ගෝලයෝ ටික මූල්‍ය ආයතන ටික විගණනය කරන්න එනකොට උන්ට සන්තෝෂම් ටික දුන්නා. ඔක්කොම හරි. අබසරණයි මේ රටේ ව්‍යවසායකයන්ට සහ මේ රටේ ව්‍යාපාරිකයන්ට. හරිද? එතකොට ලේබල් ගහගෙන මම JVP කාර්යයා, මම පොහොට්ටුවේ කාර්යයා, මම UMP කාර්යයා, මං සජබේ කියලා ඔගොල්ලෝ එළියන කොටා ගන්නවා. හැබැයි ලස්සනට මේ රටේ ගේම් එක පේ කරගෙන මේ ඔක්කොම හාමු පුතාලා ටික එකතු වෙලා මේ රටේ අහිංසක මිනිසුන්ගේ හීරි මාංශය හූරගෙන කනවා. හරිද? එතකොට මේ රටේ වාහන සීස් කරන්න කිසිම නීතියක් මේ රට තුල නැහැ. හැබැයි අවුරුදු 20ක් තිස්සේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ වාහන ටික කොල්ල කෑවා. හරිද? එතකොට අපිට සංගමයක් ඇතුළේ මේකෙන් 70ක් නවත්තන්න පුළුවන්කම ලැබුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වෙලා ජනාධිපතිකමට දින 30ක් ඇතුළත මං ගිහලා සංදේශයක් බාර දෙනවා. හැබැයි අදට අවුරුද්දකුත් මාස ගාණක් ගිහිල්ලා අද වෙනතුරු මේ ලීසින් මාපියාව පිළිබඳව කතා කරන්න මේ පිළිබඳව කිසිම සාකච්ඡාවක් අද වෙනතුරු දීලා නැහැ. ඒ දීපු සංදේශ වලට අඩු ගානේ ලිඛිතව ලියුමක්වත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලීසින් හානාය වාරිගවන්නන්ගේ සංගමයට එවලා නැහැ. මොන වුණත් රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ අපි ගිහලා ලියුමක් දුන්නාට පස්සේ ඒකට අපට පිළිතුරක් හරි ආවා. හරි? ඔය මම ඉදිරිපත් කරා එක වෙලාවක රටේ ණය සහන මණ්ඩලයක් හදන්න ඕන කියන එක. එතකොට මේ යෝජනාවලිය අරගෙන ඒ කාලේ එතුමාලා ඒ විදිහට හරියට වැඩ කරා. හැබැයි මේ වත්මන් ආණ්ඩුව තනිකරම ඉන්නේ මේ හාම්පුතාලගේ ඔඩොක්කුවේ. ඒක මම ඕන වෙලාවක අභියෝග කරන ඕන මාධ්‍යයක ඔය කියන අයියලා ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕන විවෘත සංවාදයකට. එහෙම නැහැ කියනවනම් මම සාක්ෂිත් එක්ක පෙන්නනවා මෙන්න මේ හාම්පුතාලගෙන් තමයි මෙන්න මේ ආණ්ඩුවේ ඇපිලින්නේ, මෙන්න මේ හාම්පුතා මෙච්චර දීලා තියෙනවා, මෙන්න මේ හාම්පුතා මෙච්චර දීලා තියෙනවා. මට ඒ වෙලිය කියා ගන්න බැරි. මම මේ වෙලිය කිව්වොත් මට පාර්ලිමේන්තු බලයක් නිකන් හරි තිබුණා. මුන්ගේ මේ ජාතකයේ මුන්ගේ රෙදි එකින් එක මම ඔක්කොම ගලවනවා. හැබැයි මට අද වෙනතුරු එහෙම පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මොකද මං එළිය කිව්වොත් කොච්චර ඇත්ත කිව්වත් මේ රටේ නීතිය නවන්න උන්ගේ සල්ලි වලට පුළුවන්. ඒක නිසා මේ හැමදේම ඉවසගෙන ජනතාවට පුළුවන් විදිහේ කටයුතු ටික කරගෙන මම ඇතුළු මගේ කණ්ඩායම ලීසින්හා ණය වාරිගවන් සංගමය අපි කටයුතු කරනවා. ඒක නිසා ඔබටත් කියන්නේ කිසිම අවස්ථාවක සීසන්ලට කිසිම ආකාරයේ වාහන දෙන්න එපා. අනිත් එක තමයි දැන් සීසන්ලට විරුද්ධව අපි දැන් නඩුවක් පවරලා තියෙනවා සංගමයේ අත්විඳවන්න සීසන්ලගේ. හරිද? ඒක 2026 ජනවාරි අනිවාර්යයෙන්ම කරන මේ රටේ
මේ මුන්ට මේ සමිතියක් දාගෙන මිනිසුන්ගේ වාහන කොල්ල කන්න දෙන්න බෑ. ඒක නිසා ඒ තොරතුරු අපි සියල්ල අරගෙන දැන් අධිකරණයට අපි කරුණු වාර්තා කරලා තිනවා. ඒක නිසා 2026 අනිවාර්යයෙන්ම මේ රටේ ওই සීසර්ලගේ කියන දේපලත් පත් කරගෙන මේ සංගමෙත් තුරන් කරනවා. පොලිස්පතිවරයාට නඩු පවරනවා. අනිවාර්යයෙන්ම මහ බැංකුව අධිපතිවරයාට නඩු පවරනවා කියන එක මම නොබියෝ කියන හේතුවට බයක් නෑ ණයක් නෑ මම කතා කරන්නේ මේ රටේ ඇත්ත. ඒ වගේම තමයි ඕනම පුද්ගලයෙක් ණයක් ගත්තොත් ඒ ණය ගෙවන්න අනිවාර්යයෙන්ම පැහැදිලිව බැඳිලා ඉන්නෝ. යම් කිසි ගේනෙක් ගෙවන්නේ නැත්නම් අපි හොරු රකින්නේ ඕන හොරෙකුට හොරෙක් ගෙවන්න නැතුව ඉන්නම් ඒ අදාළ මූල්‍ය ආයතන වල රටේ උත්තරීතර අධිකරණයක් තියෙනවා. ඒ අධිකරණයට ගිහලා දිසා අධිකරණේ නඩු පවරලා ගන්න. ඒකට අපි මුකුත් කියන්නේ කෙනෙක් ණයක් ගත්තොත් ඒ ණය ගෙවන්න ඕන පැහැදිලිව. හරිද? හැබැයි ණය නොගෙවන මිනිස්සු වෙනුවෙන් අපි පෙනී ඉන්නේ අපි පැහැදිලිව පෙනී ඉන්නේ ලීසින් හා ණය වාරිකයන් සංගමයේ මොකක් හරි අසාධාරණ ලක් වෙන මේ රටේ මිනිස්සු වෙනුවෙන් විතරයි. ඉතින් ඒක නිසා පැහැදිලිව පොලිස්පතිවරයා ඉතා කඩන මේ මොකද බුද්ධියංශ කියයිනේ දැන් මේ වීඩියෝ එක දැකලා මං අද මෙන්න මේ පොලිස්පතිවරට අභියෝගයක් කරා කියලා. අනේ මාව ගෙන්නන්නටක් ගාලා පොලිස් මූලස්ථානට. මං ඇවිල්ලා ඔබතුමාට උපදෙස් දෙන්නම් සහ ඔබතුමාට දෙන්නම් පොලිස් ස්ථාන 100ක නම් දූෂිත OIC ලා විශේෂයෙන්ම ගම්පහ විවිධ පැමිණිලියන්සේ OIC ගංගානාථ ලෝක ලීසින් කම්පැනි වලින් මුදල් අරගෙන මිනිස්සුන්ට බලපෑම් කරලා වාහන අරන් දෙන අතර මේ ඊයේ පෙරේදත් මං ගිහලා ගම්පහට අහිංසක මිනිස්සෙක්ගේ වාහනයක් අරන් දෙන්න හදලා නැනෝ කාර් එකක් ඒ වාහනේ අපි සංගමෙන් බේරලා දුන්නේ. ඒක නිසා මෙන්න මේ නිලධාරියා පිළිබඳව විශේෂයෙන්ම SSPටත් කියන ගම්පහ ඉතා කර්මයෙන් මේව කරන්න. මොකද මං දැක්කා ක්‍රයිම් වාසිය නම් අල්ලස් මේ අල්ලස් එකෙන් ඒ වගේම මෙන්න මූවත් අල්ලන්න මූ පට්ට හොරෙක් මූ මේ මූල්‍ය ආයතනෙන් සල්ලි අරගෙන මිනිසුන්ට ලියුම් දාලා පැමිණිලි වාරගෙන තර්ජනය කළා වාහන අරන් දෙන්න කටයුතු කරනවා ගම්පහ විවිධ පැමිණිලියන්සේ OIC. ඒක නිසා ඒකට අවශ්‍ය තොරතුරු සාක්ෂි ඔක්කොම අපි ළඟ තියෙනවා. ඒක නිසා පොලිස්පතිවරයා මේක දැක්කම මම කියන්නේ අපි එන්නම් ඕන වෙලාවක ලබන සති වුණත් පොලිස් මූලස්ථානට ඔයාට ඔබතුමාට තොරතුරු ටික දෙන්නම් මේ පොලිසිය සුද්ධ කරන්න. හරි මේ ආවේ මේව සුද්ධ කරන්නනේ මේ හොරු ටික අයින් කරලා දාන්න පොලිසිය මේ මිනිසුන්ගෙන් ජරාව කාලා මූල්‍ය ආයතන වලින් ජරාව කාලා මේ රටේ මිනිසුන්ට අගතියක් කරන මුන් වයින් කරන්න ගෙවල් වල යවන්න අපි දෙන්නම් සාක්ෂි. හරි එතකොට දැන් අද පොලිස්පතිවරයාට කුණුහරුපෙන් බහින තත්ත්වෙට OIC ලා පත් කරලා තියෙන පහුගිය දවස්වල දැක්කනේ රෙකෝඩින් එක අවිස්සාවෙල්ලේ OIC ගේ අවිස්සාවෙල්ල විවිධ පැමිණිලියන්සේ OIC ගේ. ඒක නිසා කරුණා කරලා ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න අර කකුල් දෙකේ බල්ලෝ ටික ගැට ගහන්න. නැත්තම් මේ රටේ නීතියක් හදන්න බෑ. හරි මුන් මේ කාලකන් ඉන්නකම් මේ කාගෙන් හරි කීයක් හරි අරගෙන ඒකෙන් යැපෙන කාලකන් ඉන්නකම් රටක නීතියක් හදන්න හම්බ වෙන්නේ නැහැ. ඒව පැහැදිලිව අන්දින මම දැක්ක අර පහුගිය දවස්වල ආපු තොරතුරු එළියට ඒව නෙවෙයි මේ සාමාන්‍ය මට්ටමේ මේ වාහන මිනිසුන්ගේ කොල්ල කන එක නවත්තන්න ඕ ගිහිල්ලා කීයක් හරි අරගෙන වැඩි ඕනේ නැහැ. මොකද මේ පොලිස් දෙපාර්තමේන්තුව අපි හැමෝම ආදරේ. ඒකයි මෙච්චර අපි කියන්නේ. හරි පොලිස් දෙපාර්තමේන්තුවල මිනිස්සු මල් බුලත් දීලා වඳින තත්ත්වෙට පොලිස් දෙපාර්තමේන්තුව හැඳෙන්න ඕන. අද පොලිස්පතිවරයාගේ පාලනයෙන් පොලිස් 100ක් විතර ගිලිහිලා තියෙන්නේ. ඒක පොලිස්පතිවරයාට තේරෙන්නේ නැහැ මන් දන්නේ කවුරුවක් කියන්නේ නැද්ද කියලා. කියන්නේ නැත්තම් බුද්ධියන්සෙන් හරි මේ වීඩියෝ දැකලා බලාගෙන නැතිනේ දැන්ටත්. හරි දැකලා කියන්නකො මෙන්න අසංගරුවන් පොදු විදිය මෙන්න මෙහෙම අද ලයිව් වීඩියක් කියලා පොලිස්පතිවරයාට අභියෝගයක් කරා කරුණාකරලා ගෙනල්ලා මේකේ තොරතුරු ටික ගන්න කියලා CID එකට හරි මාව ගෙන්නලා. ඒතර මං කියන්නකො ස්ථානාධිපතිවරගෙන් නම් ඉඳගෙන මෙන්න මෙයා 25000ක් කරන් පැමිණිල්ල ගන්න මෙයා 10000ක් කරන් පැමිණිල්ල ගන්නේ මේ මෙයා 15000ක් කරන් සීසර්ලා පැමිණිල්ල බාරගන්නේ කියලා ලිස්ට් එකම දෙන්නම්. ලිස්ට් එකම අපි ළඟ තියෙනවා. ඒක නිසා ඉතා වගකීමෙන් කියන්නේ පොලිස්පතිවරයාට ඉතා කඩෙමින් මේ රටේ මේ සීසර්ලා තුරන් කරන්න කටයුතු කරන්න. හරිද? සීසර්ලා ගේන සීසින් ඕඩර් පොලිස් පොත්වල වන්න පොලිසියට බලයක් නැහැ. ඒ වගේම තමයි මිනිස්සුන්ට එන්න කියලා බලහත්කාරයෙන් වාහනේ දියන් කියලා OIC ලට තද දාලා මිනිස්සුන්ට වාහන අරන් දෙන බලයක් මේ රටේ නැහැ. හරිද? එහෙම අදාළ OIC ලට විරුද්ධව අපි දැනටත් අනිවාර්යයෙන්ම FR දාලා දිනවා. ඉදිරියටත් දානවා. ඒක නිසා මේ රටෙන් අපි ලීසින් මාෆියාව අනිවාර්යයෙන්ම තුරන් කරනවා. බොහොම ස්තුතියි.